මේ ගැටලුව දීලා තියෙන්නේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කොටසෙන් ඉස්සෙල්ලාම සමුච්චිත සංඛ්‍යාත වගුවක් දීලා තියෙනවා සම්පූර්ණ කරන්න. ශිෂ්‍යයින් 48 දෙනෙක් ඇගයීම් පරීක්ෂණය ලබාගත් ලකුණු වශයෙන් තමයි මේ වගුව සකස් කරලා තියෙන්නේ. 10යි 15යි අතර ප්‍රාන්තරයේ 4 දෙනයි, 15යි 20යි අතර 6 දෙනයි, 20යි 25යි අතර 9 දෙනයි. එතන සමුච්චිත සංඛ්‍යාතේ දාලා නැහැ. මෙන්න මේ 10ට 9 එකතු වෙලා ඉස්සරහට එන්නේ. එහෙනම් අපිට 19 දාගන්න පුළුවන්. ඔය 19 ඊළඟ 10 එකතු වෙලා 29යි, ආයි 29යි 12යි එකතු වෙලා 41යි 41යි කීයයි එකතු වෙලාද 48ට එන්නේ 7ක් එකතු වෙලා. හරි. ඔන්න ඔහොම සිස්ටම් ටික සම්පූර්ණ කරගන්න පුළුවන්. දියති ප්‍රස්තාර කඩදාසිය මත ඉහත තොරතුරු ඇසුරින් සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න කියලා කියනවා. මේක අපිට සමුච්චිත සංඛ්‍යාත වක්‍රයෙන් ඉස්සෙල්ලා අපි අක්ෂ පද්ධතිය අඳගමු. අක්ෂ දෙක මෙන්න මේ විදිහට දාගමු. එක පැත්තකට ලකුණු දාගන්න වෙනවා. බිංදුව 10 20 30 කියලා මම දාගන්නවා 10න් 10. ඒ වගේම සමුච්චිත සංඛ්‍යාතය දාගන්නවා මම මෙන්න මෙහෙම දාන්නම් මම 10 20 30 40 කියලා පොඩ්ඩක් පැහැදිලි වෙන්න ඕනේ ටිකක් ඈතින් දාගත්තා මම ඒක. ඒක ඔයාලට දීලා තියෙන කොලෙත් එක්ක තමයි තීරණය කරන්නේ කොහොමද පරිමාණය ගන්න කියලා. හරි. විභාග රචනා ගැටලුවක් නම් පේපර් එකේ දෙනවනේ. කොටුවක් දෙනවා. ඒ කොටුව ඇතුලෙන් අඳින්න තියෙන්නේ. ඒ කොටුව දීලා තියෙන විදිහත් එක්ක ඔයා තීරණය කරන්න කොහොමද ඉඩ ගන්න කියලා. දී ඇති අක්ෂ පද්ධතිය මත දැන් අපි අඳිමු සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. මුලින්ම ලකුණු කරන්න තියෙනවා 10යි 15යි අතර පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාව 15. ඒත් එක්කම සමුච්චිත සංඛ්‍යාත වෙන්නේ 4. එහෙනම් අපි 15 4 ලකුණු කරන්න ඕනි. 15 4 ඒ වගේ දෙවෙනි එකේ 20 10. ওই විදිහෙන් ලකුණු කරගෙන යන්නේ. මම මුල දෙක උදාහරණයක් හැටියට කිව්වේ අමතක කෙනෙක් ඉන්නවනේ චුට්ටක් මතක් කරගන්න. අපි ලකුණු කරමු. 15 4 ලකුණු කරා වොන්න. ඊට පස්සේ 20 10 ලකුණු කරා. ඊට පස්සේ 25 19 ලකුණු කරා. 30 29 ලකුණු කරා. 35 41 ලකුණු කරා. 40 48 ලකුණු කරා. ඊට පස්සේ ওই ටික යා කරන්න මේ යා කරන එක පටන් ගන්න පළවෙනි පන්ති ප්‍රාන්තරේ පටන් ගත්ත තැනින්. ඒ කියන්නේ 10. හරි. මෙතනින් පටන් ගන්න යා කරන්න. ඔහොම යා කරලා ඊට පස්සේ අපිට කියලා දෙනවා දී ඇති ප්‍රස්තාර කඩදාසිය මත මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇඳට පස්සේ යසුරින් අන්තස් චතුර්ථක පරාස ගන්න. මේකට අපි චතුර්ථක හොයාගන්න ඕනේ. චතුර්ථක හොයනකොට මෙතන සමුච්චිත සංඛ්‍යාතේ වැඩිම තියෙන්නේ 48 නේ. එතන තියෙනගේ ඒ 48න් භාගෙන් තමයි අපිට මධ්‍යස්ථය හොයාගන්න වෙන්නේ. එහෙම නැත්නම් Q2 එහෙම නැත්නම් දෙවෙනි චතුර්ථකය. දෙවෙනි චතුර්ථකය මේක අත්‍යවශ්‍ය නැහැ. හැබැයි මම මේක දෙවෙනි චතුර්ථකය හොයලා පෙන්නන්නම්. 48න් භාග කියන්නේ 24නේ. 24න් ඉරක් ගැව්වා නම් ප්‍රස්තාරේ හම්බ වෙන තැනත් එක්ක දෙවෙනි චතුර්ථකය හොයන්න පුළුවන්. පළවෙනි චතුර්ථකය වෙද්දී ඒකිනුත් භාගය කියන්නේ 12න් ඉරක් ගන්නවා. 12න් ඉරක් ගැව්වොත් පළවෙනි චතුර්ථකය හොයාගන්න පුළුවන්. ඒ වගේම 12යි 24 එකතු කරොත් 30යි 30යින් ඉරක් ගැව්වොත් තුන්වෙනි චතුර්ථකය හොයාගන්න පුළුවන්. ඔය ටික හෙව්වට පස්සේ මෙන්න මෙහෙම එනවා. Q1ට අපිට අගයක් එනවා 22 කියලා. Q2ට අගයක් එනවා 28 කියලා. Q3ට අගයක් එනවා 32. අන්තස් චතුර්ථක පරාසය කියලා කියන්නේ Q3 සහ Q1 අතර වෙනස. ඒ කියන්නේ 32කින් 22ක් අඩු කළා නම් හරි. උත්තරය 10යි. ඒ විදිහට තමයි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇඳලා යසුරෙන් චතුර්ථක මධ්‍යස්ථය ඒ වගේම අන්තස් චතුර්ථක පරාසය ඔය සියල්ල හොයන්නේ ඔය විදිහට ගාන හදන්න පුළුවන් අපිට.